හෙලෝ ගයිස් ඉතින් අපි මේ සෙක්ෂන් එකෙන් කතා කරමු අපි කොහොමද ඉන්ඩිවිජුවල් අයිටම් එකක් අපේ ඩේටාබේස් එකෙන් අපි රිටර්න් කරන්න කියන එක. ඉතින් ගයිස් මෙතනදී ඔයාලා බැලුවොත් එහෙම පේන ඇති දැනට මගේ ඩීටේල්ස් දෙකයි තියෙන්නේ my blog post එකයි my blog second post එකයි කියන එක. ඉතින් මම මෙතනදී තව ඩීටේල්ස් ටිකක් ඇඩ් කරගන්නම් මේ විදිහට මගේ ටර්මිනල් එක මේ විදිහට ඕපන් කරලා මම මෙතනදී py manage.py shell කියලා මේ විදිහට ටයිප් කරලා මම මෙතනදී import කරන්නම් from blog එකේ ඉඳන් .models වල තියෙන models වල තියෙන import කරන්න කියලා කියනවා මෙන්න මේ block කියන class එක. ඉතින් මම මෙතනදී අලුතෙන් තව එකක් create කරන්නම්. මෙතනදී values කිහිපයක් create කරගන්න. මම මෙතනදී පළවෙනියටම block 3 කියලා මේ විදිහට එකක් create කරනවා. block 3 එක equal වෙනවා blog. මෙතනදී මම create කරන්නම් මේක අපි දාමු title එක විදිහට blog 3 description එක විදිහට මෙතනදී කමා එකක් දාලා description එක විදිහට මම මෙතනදී දෙන්නම් this is my third block ඊට පස්සේ මම මෙතනදී ආය කියන්නම් අපේ තිබුණ තව values කිහිපයක් අපි add කරගත්තා අපි බලමු subtitle එක තියෙනවා ඒ වගේම subtitle මේක ඇත්තටම subtitle නෙවෙයි කියන්නේ මෙතනදී මම මේ අදහස් කරේ ෆිල්ම් වල subtitle නෙවෙයි මේකේ subtitle එකක් කියන එක මෙතනදී underscore එකක් හරි space එකක් හරි මේ underscore එකක් ඇත්තන තිබ්බනම් හොඳයි එතන කමක් නැහැ දැනට අපි subtitle එකකුත් add කරගමු blog 3 subtitle කියලා sub underscore title මම මෙතනදී මේක add කරන්න blog 3 subtitle ඊට පස්සේ තව එක value එකක් අපි add කරගමු author විදිහට මම add කරන්නම් මගේ නම මෙතනදී කමා එකක් එන්න ඕන මොකද අපි තව වෙනම value එකක් නිසා author විදිහට මම මගේ නම මෙතනට add කරන්න නිම්සර කියලා මේ විදිහට දීලා මම මෙතනදී මගේ parenthesis මේ විදිහට close කරලා මම මෙතනදී press කරන enter එක මෙයා මෙතනදී error එකක් කියනවා අපි බලමු error එක කොතනද වදින්නේ කියලා හරි මෙතනදී subtitle කියන තැන මට කමා එක අමතක වෙලා ඉතින් අනිවාර්යයෙන්ම කමා x ටික දාන්න. ඉතින් මම මෙතනදී තව එක error එකක් කියනවා the keyword argument is subtitle it is a subtitle is a keyword argument එකක් කියලා කියනවා. මෙතනදී මේක එකවර එන්න ඕන sorry keyword argument එක නෙමෙයි මෙතනදී බලුත් බලන්න මේ subtitle කියන එක එකට තියෙන්නේ මම මෙතනදී underscore එකක් තියලා type කරා sorry එතන මෙතනදී subtitle කියලා මම මෙතන type කරලා press කරනවා enter එක. ඉතින් දැන් ඔයාලට පේන්නදී මෙතනදී මගේ subtitle එකත් මේ විදිහට add කරගත්තාට පස්සේ දැන් මම මගේ add කරගත්තා මගේ values ටික. ඉතින් මම මෙතනින් ඇවිල්ලා ආයම සරයක් blog.objects.all කියලා මම මේ විදිහට type කරලා press කරොත් enter එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඔක්කොම blocks details ටික පෙන්නලා තියෙනවා. ඉතින් මම මෙතනදී කොහොමද මගේ එක blog එකක details විතරක් return කරන්නේ එහෙම නැත්නම් මම කොහොමද එක blog එකක details විතරක් මෙතනදී මගේ මේ interactive shell එකට එහෙම නැත්නම් interpreter එකට අරගන්නේ. ඉතින් මෙතනදී අත්‍තරම් පුළුවන් ඔයාලට blog.objects.all කියන keyword මේක command එකත් එක්කම එහෙම නැත්නම් මේකත් blogs.objects.all කියන මෙන්න මේකත් එක්ක ඔයාලට පුළුවන් define කරන්න dot notation එකක් තියලා මෙතනදී dot notation එකක් ඕනිත් නැහැ. ඔයාලට පුළුවන් මෙතනදී මෙන්න මේක list එකක් විදිහට දෙන්න. ඉතින් මේ list එකේ තියෙන ඔයාලට පුළුවන් පළවෙනි value එක විතරක් නම් ඔයාලට අරගන්න ඕන. මේ විදිහට 0 කියලා දීලා ඔයා press කරන්න end එක මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී මට display කරන්නේ මගේ first value එක විතරයි. ඉතින් මෙතනදී මට හිතුනොත් මට මෙතනදී second value එක විතරක් display කරන්න ඕන කියලා. sorry second value එක නෑ වගේ මෙතනදී 1 කියලා මම මෙතන ගන්නවා. ඉතින් මම මෙතනදී මේ විතර 1 කියලා අරගත්තොත් එහෙම මෙතනදී මගේ second value එක පෙන්නලා තියෙනවා. අතනදී ඇත්තරම හේතුව මේ ටික පෙන්වන්න නැති වෙන්න හේතුව blog3.save වෙන්න ඕන. ඒ වගේම blog4.save කියන command එක මම අනිවාර්යයෙන්ම දෙන්න ඕන. මේක නැත්තම් save වෙන්නේ නැහැ. ඉතින් අපි ළඟ create කියලාත් command එකක් තියෙනවා. අපි ඉස්සරහදී කතා කරමු. මේක ඇත්තටම කොහොමද පාවිච්චි කරන්න කියන එක ෂෝයි. මට පේන විදිහට මම අරක blog 2 කියලා තමයි අරන් තියෙන්නේ. හරි කමක් නැහැ. මෙතනදී මම ආයම සරයක් ඇවිල්ලා මෙතන මේ return value එක return කරන්න 2 කියලා මේ විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ blog 3 එකත් පෙන්නලා තියෙනවා. ඉතින් මෙතනදී guys මම ආයම සරයක් මගේ web browser එකට ඇවිල්ලා මම මේ file එක import කරලා බලුවොත් එහෙනම් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් blog 3 එකේ details ටිකත් add වෙලා තියෙනවා subtitle එක සහ name සර කියන එක. ඉතින් ඔයාලට පුළුවන් individual value එකක් return කරන්න මෙන්න මේ විදිහට. ඉතින් දැන් ඔයාලට පේන මෙතනදී blog 3 එක සහ blog 2 එක සහ blog 1 එක මම මෙතනදී
රිටර්න් කරලා ගත්තා ඉන්ඩිවිජුවලි. අපි ඊළඟ සෙක්ෂන් එකෙන් කතා කරමු තව අපි ඇඩ්වාන්ස් විදිහට අපි කොහොමද මේ ඩේටාබේස් එකේ වැලියුස් රිටර්න් කරන්න කියන එක ගැන.